සුළි කුණාටුවක අනාවැකියක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තියෙන වෙලාවක ටිකක් සුළඟ තදර දැනෙන වෙලාවක තමයි මේ වීඩියෝ එක ගන්නෙ. මම මේ වෙලාවේ ඉන්නේ මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට යාබදව තියෙන නෙළුම් වැව ආසන්නයේ. ඉතින් මම මේ වීඩියෝ එක ඇත්තටම ගන්නෙ මේ ඔයාලට පොඩි දෙයක් කියන්න. මේ ජෝග්‍රෆි කරන ආදරණීය දරුවන්ට දැන් සාගර රළ නිර්මාණය වෙන විදිහ ගැන අපි දන්නවනේ. සාමාන්‍ය සාගර රළ නිර්මාණය වෙන්නේ සුළඟ සහ ජලය අතර ඇති වෙන ඝර්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන ජලයේ වෘත්තාකාර දෝලනයක් තමයි සාගර රළක් කියන්නේ. ඉතින් මේක මේ වෙලාවේ දැන් මේ සුළඟ ටිකක් අතර දැනෙනවත් එක්ක මේ වැවේ වතුරෙත් රළ දකින්න තියෙනවා. ඉතින් ඒක අර සාගර රළ තරම් නැති වුණාට සුළඟ ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම සාගර ජලය තුළ ඇති වෙනවා වගේ පුංචි රළ වැවේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මම මේ පෙන්වන්න හදන්නේ. සාමාන්‍යයෙන් පොඩි රළක් දැන් මේ වෙලාවේ වැවේ සිද්ධ දකින්න තියෙනවා. ඒක මේකේ මහා පරිමාණ ක්‍රියාවලියක් තමයි සාගරය තුළ දකින්න තියෙන්නේ. ඉතින් මේ වැවෙත් මේ වෙලාවේ චූටි රළ පහර දකින්න තියෙනවා. පෙර පහර පිළිසෝදාව අර වගේ නැති වුණාට පුංචි සාගර තරංග වගේ වැවේ ජල තරංග දකින්න තියෙනවා. ඒක හරි ලස්සනට දකින්න තියෙනවා.